එතකොට මෙතරම් ජීවිත අවදානමක් තියෙන මෙඩිකේෂන් එරර්ස් වලට හේතු මොනවද? ඒකට පළවෙනි හේතුව තමයි දක්වලා තියෙන්නේ පොලිෆාමසි කියලා. මොකද්ද මේ පොලිෆාමසි කියලා කියන්නේ? Patient taking 5 or more drugs. The risk of error is 30% higher. කියන්නේ අපි ඖෂධ 5කට වඩා නියම කරලා තියෙනවා නම් ඒ අවස්ථාවේදී මේ මෙඩිකේෂන් එරර් එකක් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒතර දෙවෙනි කාරණය තමයි ලාසා ඖෂධ භාවිතා කිරීම. මොකද්ද මේ ලාසා කියලා කියන්නේ? Look alike, sound alike. Drugs with similar name or packaging that can cause confusion. එතකොට එක විදිහට එක වර්ණයෙන් ඒ වගේම එක වගේ වයල්ස් තියෙනකොට අපිට මේ ඖෂධ මාරු වෙන්න පුළුවන්. ඉතින් මේ මාරු වෙලා තත්ත පසුබිම් වෙලා දෙන ඖෂධ නිසා රෝගියාට හානියක් සිද්ධ වෙන්න පුළුවන්. එතකොට අපි උදාහරණයක් විදිහට ගත්තාම සෝඩියම් ක්ලෝරයිඩ් කියන ඉන්ෆියුෂන් එකයි පොටෑසියම් ක්ලෝරයිඩ් කියන ඉන්ෆියුෂන් එකයි මේ දෙකම එක හා සමානයි. ඒ නිසා මේ දෙක ලබා දීමේදී අපි හරියාකාර සැලකිලිමත් නොවුනොත් මොකද වෙන්නේ? මේ නිසා ඇතිවන හානි ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි පොටෑසියම් ක්ලෝරයිඩ්, කැල්සියම් ක්ලෝරයිඩ් කියන වයල් දෙක ගත්තොත් මේ දෙකත් බොහෝ විට සමානයි. ඉතින් මේ වගේ දේවල් නිසා රෝගියාට මේ ඖෂධ ලබා දීමේදී මෙඩිකේෂන් එරර්ස් ඇති වෙන්න පුළුවන්. ඊළඟට අපි බලමු තව දෙයක්. සමහර අපි දන්නා සමහර ඖෂධ තියෙනවා මේ ඖෂධ පටන් ගන්න අකුරු එක හා සමානයි. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඇමියොඩරෝන් කියන ඖෂධය. ඒ වගේම ඇම්ලොඩිපින් කියන ඖෂධය. ඒ වගේම ඇමිට්‍රිප්ටලින් කියන ඖෂධය. මෙන්න මේ ඖෂධ ගැන පොඩ්ඩක් හිතලා බලන්න. ඔබ දන්නවා ඇති ඔබ ඖෂධ ලබා දීමේදී එහෙම නැත්නම් ඖෂධ නිකුත් කිරීමේදී මෙන්න මේ අවස්ථාවලදී මෙන්න මෙහෙම එක හා සමාන අකුරු තියෙන ඖෂධ තියෙන්න පුළුවන්. ඒකට ඒක පටන් ගන්න අකුර වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අවසාන වෙන අකුර වෙන්න පුළුවන්. අපි අවසන් වෙන අකුරු දෙකක් බලමු. ඒතකොට AZOL කියන අකුරු වලින් අවසන් වෙන ඖෂධ දෙකක් ගත්තාම මෙට්‍රානයිඩසෝල්, ඔමිප්‍රසෝල්. ඒතකොට මෙන්න මේ වගේ එක විදිහට හඬනගෙන ඒ වගේම එක විදිහට වර්ණයෙන් තියෙන ඒ වගේම එක ආකාරයේ වයල්ස් තියෙන එතකොට එකම විදිහක පාට තියෙන මෙන්න මේ විදිහ ඖෂධ භාවිතා කිරීමේදී රෝගියාට ලබා දීමේදී මෙඩිකේෂන් එරර්ස් සිද්ධ වෙන්න තියෙන අවස්ථාවල් ගොඩාක් වැඩි වෙනවා. ඊළඟ කාරණේ තමයි කමියුනිකේෂන් ෆේලියර් එක. අපේ තියෙන මේ ડોකියුමන්ටේෂන්, ඒ කියන්නේ patient safety එකට බලපාන මේ ડોකියුමන්ටේෂන් හරියට අපි සිද්ධ කරන්නේ නැති වුණාම මේ වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. මොකද මේ ડોකියුමන්ටේෂන් කියන්නේ incomplete patient history. කියන්නේ අපි මෙතෙන්දී allergics තියෙනවා නම් ඒ දේවල් සඳහන් කරලා නැති වුණොත් සමහර වෙලාවට මේ හේතුව නිසා අපි නොදන්න ඖෂධයක් ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට improper documentation. incomplete වෙන්න පුළුවන්. එහෙම නැත්නම් improper කියන්නේ proper විදිහට document කරන්න. අපි දන්න ඖෂධ ඕඩර් කරාදී ඊට පස්සේ ඖෂධ ඕඩර් කරාට පස්සේ මේක drug chart එකට ගනිද්දී මේ ආකාරයෙන් අපිට මේ documentation වලදී අතපසුවීම් වැරදීම් සිද්ධ වෙන්න පුළුවන්. සමහර ඒවාදී තියෙන eligible prescriptions. ඒ කියන්නේ මේ ලියන prescription වල අකුරු තේරෙන්නේ නැහැ. මේක ෆාමසිස්ට් තේරෙන්නේ නැහැ. සමහර වෙලාවට මේක ඖෂධ ලබා දෙන්න කියම හෙදියට තේරෙන්නේ නැහැ. එතකොට මේ ඖෂධ වල අකුරු හරියට ලියලා නැති වුණොත් මේ ඩෝස් එක හරියට ලියලා නැත්තම් මෙන්න මේ අවස්ථාවේදී එරර්ස් එන්න පුළුවන්. ඊළඟ කාරණේ තමයි අපි ඔබ හැම කෙනාම දන්නවා හයිපර් ලෝඩ් එක. ඉතින් අපිට වෝඩ් එකක් ගත්තොත් අපිට හොස්පිටල් එකකට ගත්තාම විශාල සංඛ්‍යාවක් ඉන්න රෝගීන්. එතකොට අපිට කාර්ය මණ්ඩල ගොඩාක් අඩුවෙන් ඉන්නේ. ඉතින් එවන් අවස්ථාවකදී මෙන්න මේ මෙඩිකේෂන් එරර්ස් වලට රෝගියාට මුහුණ පාන්නට සිදි වෙනවා.